කෙහෙලිය රඹුක්වැල්ලව බන්ධනාගාරගත කිරීමේදී ඔහු ළඟ තිබී සොයාගත් අමුතු දේවල් කිහිපයක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයට ඇතුළත් කිරීමට පෙර කරන පරීක්ෂාවේදී ඔහු සන්තකයේ තිබී අමුතු දේවල් කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ පසුගිය 7 වෙනිදා ඔහුව බන්ධනාගාරගත කිරීමට පරීක්ෂා කරන අතරතුරයි. ඒ අතර ඔහුගේ සාක්කුවේ තිබී ගජමුතුවක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම කුඩා බුදු පිළිමයක් සහ දුමුරු පැහැති ශාකපොතු 5ක් සොයාගෙන ඇති අතර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානයට ඒවා ඉදිරිපත් කර තිබෙනවා. බන්ධනාගාරය මගින් එම භාණ්ඩ බොරැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත්තේ විමර්ශන කටයුතු කිරීම සඳහායි. කෙහෙලිය රඹුක්වැල්ල සතුව තිබී සොයාගත් ගජමුතුව ඔහුට ලද ආකාරය ගැන විශේෂයෙන් විමර්ශනයක් පවත්වන බව පොලිසිය සඳහන් කළා. හොඳයි ඉතින් හිටපු ඇමති කෙනෙක් වෙලා ඇයි මේ ගජමුතුවක් මෙහෙම සාක්කුවෙම දාගෙන ඉඳලා තියෙන්නේ කියලා ඔයාලට හිතෙන අදහසක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන හරියටම දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.